ඔයා දන්නවාද මේ මොහොතේ ලෝකේ ප්‍රබලම විද්‍යාඥයන් පිරිසක් එකතු වෙලා අපේ මරණය වෙලාව ගණනය කරමින් ඉන්නවා. මේක සාමාන්‍ය ඔරලෝසුවක් නෙවෙයි. මේක වෙලාව 12 වැදුනොත් ඒක තමයි මිනිස් වර්ගයාගේ අවසානය. එතනින් එහාට අපිට හෙටක් නැහැ. මේ තමයි ලෝක ප්‍රසිද්ධ ඩූම්ස්ඩේ ක්ලොක්. එහෙම නැත්නම් ලෝක විනාශයේ ඔරලෝසුව. වසර ගණනාවක් තිස්සේ විනාඩි වලින් මැනපු මේ ඔරලෝසුව දැන් ක්‍රියාත්මක වෙන්නේ තප්පර වලින්. හරියටම කිව්වොත් ලෝක විනාශයට තව තියෙන්නේ තප්පර 85ක් විතරයි. මේ ඔරලෝසුවේ කතාව පටන් ගන්නේ 1947 දී. හරියටම කිව්වොත් ලෝකේ පළමු පරමාණු බෝම්බය හදපු මෑන්හැටන් ව්‍යාපෘතියේ විද්‍යාඥයන් අතින් රොබර්ට් ඕපන්හයිමර් සහ ඇල්බර්ට් අයින්ස්ටයින් ඇතුළු මේ විද්‍යාඥයන්ට ඕන වුණා තමන් හදපු තාක්ෂණයෙන්ම ලෝකය විනාශ වෙන එක නවත්තන්න. මේකට රූපයක් ඕන වුණාම මෑන්හැටන් ව්‍යාපෘතියේ හිටපු භෞතික විද්‍යාඥයෙකුගේ බිරිඳක් වුණු මාටින් ලැන්ස්ඩෝෆ් කියන චිත්‍ර ශිල්පිනිය තමයි මේ ඔරලෝසුවේ රූපය මුලින්ම ඇන්දේ. ඇය එදා මේ ඔරලෝසුව නිර්මාණය කළේ රාත්‍රී 12ට විනාඩි 7ක් තියලා. නමුත් අද තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඇත්තටම අපිට ආරක්ෂිත කාලයක් තිබුණා. ඔයාට 1991 අවුරුද්ද මතකද? ඒ තමයි සීතල යුද්ධය ඉවර වෙලා ඇමරිකාව සහ රුසියාව සාමගි විසුම් ගහපු කාලේ. ඒ කාලේ මේ ඔරලෝසුව මධ්‍යම රාත්‍රියෙන් විනාඩි 17ක් පස්සට ගියා. ඒක තමයි අපි ආරක්ෂිතම වෙලාව විදියට හිටපු කාලය. හැබැයි ඒක වැඩි දවසක් තිබුණේ නැහැ. 2020න් පස්සේ ලෝක තත්ත්වය කොච්චර දරුණු වුණාද කියනවා නම් විද්‍යාඥයන්ට සිද්ධ වුණා වෙලාව විනාඩි වලින් මනින්න එක නවත්තලා තප්පර වලින් මනින්න ගන්න. 1953 දී හයිඩ්‍රජන් බෝම්බය හදපු කාලෙවත් අපි මෙච්චර අනතුරක හිටියේ නැහැ. දැන් අපි ඉන්නේ ඉතිහාසයේ භයානකම තැන. ඒ කියන්නේ තප්පර 85 සීමාව. ගොඩක් අය හිතන්නේ මේක නිකම්ම කවුරු හරි හිතලා වෙනස් කරන වෙලාවක් කියලා. නෑ. ඒක ඊට වඩා ගොඩක් බැරෑරුම් වැඩක්. මේ වෙලාව තීරණය කරන්නේ Science and Security Board එක මගින්. විශේෂම දේ තමයි මේ මණ්ඩලයට නොබෙල් ත්‍යාගලාභීන් 10 දෙනෙකුට වැඩි පිරිසක් උපදෙස් ලබා දෙනවා. ඔවුන් හැම අවුරුද්දෙම ජනවාරි මාසයේ රැස් වෙලා ලෝකයේ යුද්ධ, දේශගුණික තත්ත්වයන් සහ දේශපාලනයේ ගැඹුරින් අධ්‍යයනය කරලා තමයි මේ තප්පර ගණනය තීරණය කරන්නේ. 2007 වෙනකම් මේ ඔරලෝසුව තිබුණේ න්‍යෂ්ටිකාවි ගැන බලන්න විතරයි. ඒත් දැන් අලුත් හතුරෙක් ඉන්නවා. ඒ තමයි disruptive technologies නැත්නම් කඩාකප්පල්කාරී තාක්ෂණය. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය සහ ජීව විද්‍යාත්මක අවි. මනුස්සයෙක්ගේ පාලනයක් නැතිව තනිවම තීරණ අරන් පහර දෙන්න පුළුවන් රොබෝවරු සහ කෘත්‍රිමව හදන්න පුළුවන් වෛරස න්‍යෂ්ටික බෝම්බයකටත් වඩා භයානක වෙන්න පුළුවන්. මේ ඔරලෝසුව තප්පර 85ට එන්න ප්‍රධානම හේතුවක් වුණේ මේ තාක්ෂණයන් පාලනයකින් තොරව දියුණු වීම. මේ ඔරලෝසුව හුදෙක් බිය ගන්වන්න හදපු දෙයක්ද? නැත්නම් එය ඇත්තටම එන්න තියෙන විනාශයක පෙර නිමිත්තක්ද? විද්‍යාඥයන් කියන විදිහට මේ වෙලාව ආපස්සට හරවන්න තවමත් අපිට පුළුවන්. හැබැයි ඒකට තියෙන කාලය හරිම සීමිතයි. තප්පර 85ක් කියන්නේ හරිම පොඩි කාලයක්. ඔරලෝසුවේ කටුව 12ට වැදුණු දවසට අපිට ආපහු හැරෙන්න පාරක් ඉතුරු වෙන එකක් නැහැ. ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ? අපි ඇත්තටම ඉන්නේ ලෝක විනාශය ළඟද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අභිරහස් සහ තාක්ෂණික දේවල් දැනගන්න අපේ අභිරහස් පිටුව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.